ඒ මං කිව්වනේ දවස් දෙකකින් iPhone එකක් ගන්නවා කියලා ඔන්න මං ගෙනාවා. අම්මට සිරි iPhone 14 එකක් නේ බං. කොහොමද බං ඔබ ගත්තේ ඔක? කොහොමද කියන්නේ? මං දවස් දෙකයි කන්නේ නැතුව හිටියේ බං. ගෙදරින් මට iPhone එකක් අරන් දුන්නා බං. ඔව් බං. මමත් කන්නේ නැති විතර තමයි අම්මලාට කියලා බයික් එක ගත්තේ. ඒක නෙවෙයි බං. මොකක්ද උඹලා අප්පච්චි කර රස්සාව? ඇයි බං ඔබ දන්නේ නැද්ද? අතන කාගෝ එකේනේ අපේ අප්පච්චි සිකියුරිටි ජොබ් එක කරන්නේ. ඔබගේ අප්පච්චිට පඩිය කීයක් විතර හම්බ වෙනවද බං? අප්පච්චිට රුපියල් 60000ක් 70000ක් විතර හම්බ වෙනවා බං. එතකොට තාරකයා උඹලගේ අප්පච්චිට කීයක් විතර පඩිය හම්බ වෙනවද? අපේ අප්පච්චිලත් 60ක් 70ක් විතර හම්බ වෙනවා බං. ඒ කියන්නේ උඹ අප්පච්චිගේ මාස 3ක පඩියක් එක දවසින් ඉවර කරා. ඉතින් බං අපේ අප්පච්චිලා අම්මලා අපි වෙනුවෙන් සල්ලි හම්බ කරනවා නම් අපි වේදම් කරපුවම මොකද වෙන්නේ? හරි. මට මේක කියපන්කෝ. උඹගේ අප්පච්චි උඹට ෆෝන් එක අරන් දෙද්දී උඹගේ අප්පච්චිගේ මොනේ සතුටක්ද තිබ්බේ දුකක්ද තිබ්බේ? මේ ෆෝන් එක කීයක් එනවද මුදලාලි? මේ 14 Pro Max එක 2.80කට දෙන්න පුළුවන්. චිර ගානක් වෙනවද? ගණන් කරලා ගන්නකො.